අයිබන් කොහොමද ළඟදි තමයි වීඩියෝ එකක් දැම්මේ ඇසන් ක්‍රීඩ් ලගේ අන්තිමට බලන්නත් නැහැ ඒකත් බලන්න කොහමරි පස්සේ එක දිගට වීඩියෝ දානවා කියන්නේ මේ ගේම් එක අනිවාර්යෙන් වීඩියෝක් දාන්න ඕනේ කියලා හිතුවා. ඒ හින්දා තමයි මේක දාන්නේ. මේ ගේම් එකේ නම Karma The Dark World. මේක ගිය මාසේ රිලීස් වෙච්ච ගේම් එකක්. ඒ කියන්නේ මාර්ච් 27 රිලීස් වෙච්ච ගේම් එකක්. මම රිවිව්ස් දැකලා මම මේ ගේම් එක ස්ට්‍රීම් කරා. එක දවසින් ගේම් එක ඉවර කරා. කතාව එච්චර ලස්සනයි. මම හොර ගේම් එකක් කියලා හිතාගෙන මේ ගේම් එක ගැහුවේ. හැබැයි ගහනකොට ගැහුවට පස්සේ තමයි තේරෙන්නේ මේක නිකන් වෙනම ස්ටෝරි එකක් තියෙන්නේ. මේ වෙනම ග්‍රැෆික්ස් ලස්සනයි, මියුසික් උත් අත්‍තරම ලස්සනයි. ගේම් ප්ලේ එකත් හොඳයි. W ගේම්, සිරාට W ගේම්. ඒ හින්දා මේ ගැන කෙටියට ගොඩක් කෙටියෙන් ස්ටෝරි එකක් එක්ස්ප්ලেইন කරලා දාන්න ඕනේ කියලා මම හිතුවා. මේ ගේම් එකේ chapters 3ක් තියෙනවා. හරිද? chapter 1, chapter 2, chapter 3, act 1, 2, 3 කියලා තියෙනවා. ඒකේ main characters ඉන්නවා. Grace කියලා පොඩි ළමෙක්. technically එයා නෙමෙයි main character එකේ තාත්තා තමයි main character එක. ඒත් මං එයාව focus කරන්න. දෙවෙනි එකේ රේචල් කියලා කෙල්ලෙක්. ඊට පස්සේ මේ ගේම් එකේ hero අපි play කරන playable character ඩැනියල් කියලා කෙනෙක්. ඒ තුන් දෙනාගේම chapters කතාව තමයි chapter act 1, act 2, act 3 එකේ තියෙන්නේ. මම මේ වීඩියෝ එක ගොඩක් පොඩි කෙටියෙන් ඉවරයි කියලා මම හිතනවා. at least මිනිත්තු 15කට අඩුවෙන් තියෙනවා කියා ගන්න ඕන. මොකද මේක මම කිව්වට පස්සේ මේක ස්කෙලිටන් එකක් වශයෙන් විතරක් තියෙන්න ඕනේ. ඔයගොල්ලන් ඇත්තට මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ ගේම් එක. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ගහපු ලයිව් එකත් ලින්ක් එක තියෙනවා. ඒකේ ඔක්කොම බලන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් මම කමෙන්ට් එකක් දාලා තියෙනවා ඒ ලින්ක් එකේ. ස්ටෝරි එක්ස්ප්ලනේෂන් කියලා. ඒ කැලේ හරි බලන්න මම කිව්ව එක බලලා ඒක බලද්දි සම්පූර්ණ කතාවට අනිවාර්යෙන් හොඳට තේරෙයි. act 1 එක. act 1 එකේ පෙන්නනවා. හරි. act 1 එක ගැන එක්ස්ප්ලেইন කරන්න ඉස්සර මම ඩැනියල් කියන්නේ කවුද කියලා කියන්නේ. අපි ගහන playable character එක ඩැනියල් කියන එක්කෙනාගේ ක්ලෝන් එකක්. හරිද? අපි ගේම් එක පටන් ගත්ත ගමන් ගොඩක් කට්ටිය දකිනවා අපේ බ්ලඩ් එක රතු පාට නෙමෙයි කළු පාට. එතකොටම මමත් ලයිව් එක ගහද්දිම මම කිව්වා මේක අනිවාර්යෙන් ක්ලෝන්ස් වෙන්න ඕනේ කියලා. අම්මට ග්‍රැෆික්ස් යකෝ. ග්‍රැෆික්ස් නම් ග්‍රැෆික්ස්. What is this place? අර මොනවද කරලා තියෙනවද දැල් මගේ අත? යෝ ලේනේ මේනේ කළුවට මොනවද දෙන්නේ මං මොනවද මේ? මං ඒලියන් කෙනෙක්ද? හිතුවා වගේම මේක ක්ලෝන්ස්. කොහමද අපිට මිෂන් එකක් එනවා. ඒ මිෂන් එක කරපු නැති ෆේල් වෙච්ච ක්ලෝන්ස් තමයි ගොඩක් මැරලා ඉන්නත් අපි දකින්න පුළුවන් වෙනවා. අපිට තියෙන මිෂන් එක අපි අනිත් අයගේ thoughts වලට ගිහිල්ලා ඒගොල්ලන් වැරද්දක් කරාද ඒගොල්ලන් වැරද්දකට ක්‍රයිම් එකකට සම්බන්ධද කියලා හොයන ඒජන්ට් කෙනෙක් තමයි අපි. එතකොට පටන් ගත්ත ගමන් අපි අර ඩිවයිස් එක දාලා අපිට එක මෙමරි එකට යවන හොයාගෙන එන්න කියලා. මොනවද හොයාගන්න ඕනේ මොනවද කරන්න කියලා අපි දන්නේ නැතුව යනවා. ගියාට පස්සේ අපි දැනගන්න පුළුවන් වෙනවා ෆස්ට් මිෂන් එක ෆස්ට් ඇක්ට් එක. මේ මිෂන් එක දෙන්නේ වයසක පුද්ගලෙක්. ඒ පුද්ගලයා චුට්ටක් පතක තියාගන්න මම පස්සේ කියන්න කවුද කියලා. ක්ලෝන්ස් ලාගෙන් mood differently. All they care about is doing their jobs. Perhaps I'm saying perhaps you may succeed if you wish to retrieve your memories. Succeed what? They can help you. No, you won't be lost forever like them. They're failures. අම්මට Stranger Things වගේ. No,
I think you've got the wrong person. I've explained it so many times. I did lose my memories, but I'm not one of those people you speak of. Listen, Abba. I don't know how you ended up here, nor do I care. But you got here, and that means it's your mission. You must find your true memories. You're insane! මූටත් ට්‍රක් මට මාව ට්‍රක් කරනවා බම්මු නාකියා අහපන් මම දැන් තව නැකිට්ටේ In a different ලීඩ් ගේම් ඩිසා ඊෂී ගොනෝ මාව ඇයි මෙතන Daniel. good luck Daniel කියන මගේ නම ඩැනියල් කුමාරි ගිය ගමන් අපිට මිෂන් එකක් එනවා ඒ මිෂන් එක ග්‍රේස්ගේ තාත්තගේ මිෂන් එක එයා තමයි ඒ චැප්ටර් එකේ මේන් කැරක්ටර් එයාට පොඩි දරුවෙක් ඉන්න ගර්ල් කෙනෙක් එයා තමයි ග්‍රේස් ඊට පස්සේ අම්මා ඉන්න එයාගේ වයිෆ් ඉන්න ඒගොල්ලන් හැපි ඉන්නකොට මෙයාට ග්‍රේස්ගේ තාත්තට ජොබ් එක ඩිමෝට් වෙනවා එයා කරපු පොඩි වැරද්දකින් ඇත්තරම ඊට පස්සේ මේ සොසයිටි එක ඇත්තරම ෆික්ෂනල් සොසයිටි එකක් ඒකේ AI මද කියලා AI කෙනෙක් ඉන්න තමයි ගොඩක් පාලනය කරන්න ඊට පස්සේ මේ සොසයිටි එක කැටගරිස් තියෙනවා ABCDE කියලා ගොඩක් කැටගරිස් තියෙනවා ඒගොල්ලන් රෑන්ක්ස් කියලා හිතා ගන්නකෝ ඔයගොල්ලන් මොන හරි වැරද්දක් කරොත් රෑන්ක් එක අඩු වෙනවා නැත්නම් ගොඩක් ලොකු වැරද්දක් කරොත් ආයෙ ඔයගොල්ලන්ට රෑන්ක් අප් වෙන්න බැරි තහනමක් වෙනවා ඒ වගේ සොසයිටි එකක ඔයගොල්ලන් ඉන්නේ හරිද එහෙම ඉන්නකොට මෙයා කරපු පොඩි වැරද්දකට මෙයාව ඩිමෝට් කරලා මෙයාගේ පොයින්ට්ස් අඩු කරලා මෙයාව ආයෙ ප්‍රොමෝට් කරන්න බැරි තැනට දානවා මෙයා සයන්ටිස්ට් කෙනෙක් එහෙම නේද large scale environment device the mail room is designed to use the citizens of level C or above for direct communication even department within the company. Citizens below level C should refrain from approaching it without authorization any violation. මූ level B citizen කෙනෙක් හරිද මං හිතන්නේ මම level A citizen කෙනෙක් මොකද මම agent කෙනෙක් නේ මම දන්නේ නැහැ මට what it means කියලා බලමු. Any violation and regulation will cause a dismissal of social level promotion. අම්මට උඩු. Remember ignorance is the strength. හරි. මේක වයලේට් කරොත් අපිට ප්‍රොමෝෂන් එකක් එන්නේ නැහැ මම කියන්නේ level C එකේ ඉඳන් level B යන level B එකේ ඉඳන් level A යන ඒ වගේ සීන් එකක් මේක වහලා යමු නැත්නම් අරු හරි යතුරු ටිකක් තේනවා ලිපියක් තේනවා According to the screen records from the mailroom, you recently approached the large-scale permanent device as schematic. Mr. Skibdik. As your level, as your social level is only E, this is a major violation. Level E වෙනකන් තියෙනවලු. ABCD ඔක්කොම තියෙනවා. ABCD EFG ඔක්කොම තියෙනවා මම කියන්නේ. හරි. Violation of company's related regulations. You claim that you were retrieving the transfer capsule that fell from the result of mistake. However, a company would not made a check in the first place. Tolerance was submitted, and therefore the answer to your current position. Penalty of 30 social credits and be permanently disqualified from mood receptionist මචං ඕ ගිහිල්ලා permission එක නැතුව අර mail room එකේ තියෙන telescreen record මොනවාද large scale device එක ගාවට කුමාරි ඒ හින්දා උට 30 social credits minus වෙලා penalty එකක් හම්බෙලා ඊට පස්සේ disqualify උත් කරලා කුමාරි එහෙම තියෙද්දි මෙයා ඉතින් wife දාලා යනවා මෙයාව wife උත් දාලා ගියාට පස්සේ මෙයා අයා කරපු projects වල results ඒගොල්ලන්ගේ project materials අනම්මනම් එලියට විකුණන්න පටන් ගන්නවා කම්පැනි එක හොරගම් කරලා එලියට විකුණන්න පටන් ගන්නවා එහෙම විකුණන එක හොයන එක තමයි ෆස්ට් ඇක්ට් එක අපි ඩැනියල්ට දෙන ෆස්ට් මිෂන් එක අපි මෙයාගේ ඔළුවට ගිහිල්ලා අපි ඔල්රෙඩි ඉන්නේ එක තෝට් එකක ඒ තෝට් එකකින් මෙයාගේ ඔළුවටත් ගිහිල්ලා හොයා ගන්න ඕන
මේ ඇත්තටම කරාද නැද්ද කියලා. ඒ එහෙම හොයද්දී අපිට තව කැරක්ටර් කෙනෙක්ව දකිනවා රේචල් කියන කෙනෙක්ව. එයා තමයි chapter 2 act 2 එකේ ඉන්න main character. එයා ගැන මම තව චුට්ටකින් explain කරන්න. කොහමරි මෙහෙම මෙයාගේ ග්‍රේස්ගේ තාත්තගේ ඔළුවට ගිහිල්ලා අපි හොයා එයාගේ නම ෂෝන්ගේ ඔළුවට ගිහිල්ලා අපි හොයාගෙන ඉන්නකොට එයාට දරා ගන්න බැරුව ෂෝන්ගේ ඔළුව පිපිරිලා එයා මැරෙනවා. I don't want to die. I don't want to die. No, I still have choice of it. මෙහෙම තමයි මැරලා තියෙන්නේ. ඒක තමයි මම මැරුවා කියලා කිව්වේ. ඩැනියල් මැරුවා කියලා කිව්වේ. Save me. අයියෝ මැරෙනවා boys. අඩෝ. Force connection channel activated. Synchronization successful. You liar! Liar! The fuck? මම ඩැනියල්. මම මොංගල. ෂෝන් මැරිලා. Agent McGovern, we noticed that you are mentally unstable. Closing window. What have I done? Agent McGovern, we Bro, need look, to ask I will. some questions. How does it feel to embrace someone? Strange scent, warmth. Family members. Father, mother, Please answer, Agent McGovern. father, mother. එතකොට දැන් අම්මත් දාලා ගිහිල්ලා තාත්තත් මැරෙනවා. ගෙදර දුව විතරයි ඉන්නේ. දුව වෙන කවුරු තට්ටු කරත් ඕපන් කරන්නේ නැහැ. පුද අම්මා තාත්තා කියලා තියෙනවා කවුරු හරි unknown ගේ තට්ටු කරාම ඕපන් කරන්න එපා කියලා. එහෙම තට්ටු කරලත් මම ඕපන් කරන්නේ නැතුව බඩගින්නේ තාත්තා එයි කියලා හිතාගෙන රූම් එකේම ඉඳලා මැරලා යනවා. ඒක මං මිනිත්තු 5කින් එක්ස්ප්ලেইন කරාට අපි ඒ ඇක්ට් එක ගහන පැය එකමාරක් විතර. ඒක ගහද්දි වෙනම ෆීල් එකක් තියෙනවා. මාර දුක හිතෙනවා. ඇත්තටම දුක හිතෙනවා. මත් නෑ තාත්තත් නෑ ග්‍රේස් විතරයි. අඩෝ පව්බන් ග්‍රේස්. අම්මා දාලා ගියානේ. ග්‍රේස්. අයියෝ ග්‍රේස් මැරිලා. අම්මත් නෑ තාත්තත් නෑ. අඩේ පව්බන් what the hell. Grace, මොනවද වෙලා තියෙනවද ඒකට? I'm thinking out for 131 days now and that hasn't been home for 3 days. I don't blame him though. He must have gone to look for mom. I'm shouting. Someone knocked on the door this morning, but dad told me never to open the door to strangers. Ayyo, I'm so hungry. Ade. Bali ඉන්න මැරලා. Grace. El Grace. Pau Grace. Pau Grace voice. අම්මා දාලා ගියානේ. අම්මා දන්නේ නැහැ තාත්තා මැරලා කියලා. අම්මා කොහෙද කියලා තාත්තා දන්නේ නැහැ. තාත්තා මැරුවේ ඩැනියල් නේ බං. ade ඒක නම් බබ. What to do watching this? කවුරුද තට්ටු කරලා තියෙනවද දොරට? කොහමද කෙල්ල ඕපන් කරලත් නැහැ. දුවේ. ඒක තමයි මං කියන්නේ. ඒක බලද්දි තමයි ගොඩක්ම ෆීල් වෙන්නේ. ඊට පස්සේ ඒ මෙමරි එකේ ඉන්නකොට අපි රේචල් කියන පුද්ගලෙක්ගේ රූපය දකින කපල කරලා මම කපල කරලා I'm sorry. I'm sorry. රේචල් I'm sorry. None of this should have happened. ඒ හින්දා මද අර AI කැරක්ටර් කියන රේචල්ගේ ඔළුවේ thoughts එකට memories වලටත් ගිහිල්ලා එයා මොනවාද වැරද්දක් කරලා තියෙනවද එයාටයි මේකටයි සම්බන්ධය මොකද කියලා හොයන්න ඕනේ කියලා ඩැනියල්ට කියනවා. ඩැනියල් රේචල්වත් මීට් වෙලා එයාගේ ඔළුවටත් ඇතුල් වෙනවා memories වලටත් ඇතුල් වෙනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා රේචල් කියන්නේ ගොඩක්ම she had a very bad childhood වගේ scene එක. එයාගේ අම්මා තාත්තම එයාව prostitute කෙනෙක් වගේ කරන ranks A B C ඒ වගේ ලොකු ranks වල ඉන්න මිනිස්සුන්ට මගේ දුව යවනවා ඒගොල්ලන්ගේ sexual fantasies වලට මෙයාව බිල්ලට දෙනවා. එහෙම දීලා මේගොල්ලන් ජීවත් වෙන family එකක්. එහෙම ඉන්නකොට එකවත් සැරයක් මෙයාගේ ඩ්‍රීම් ජොබ් එක මෙයාට හම්බ වෙලා මෙයා දුවලා ඒ ගෙදරින් පැනලා ගිහිල්ලා මෙයාගේ ඩ්‍රීම් ජොබ් එක කරනවා. එතකොට තමයි මෙයාට හම්බ වෙන්නේ ප්‍රොෆෙසර් කියලා කෙනෙකුයි. අර AI තාක්ෂණ ඒක ඕගනයිසේෂන් එකක්. ඉන්න එයාගේ ලොක්කාවත් හම්බ වෙනවා. ඒගොල්ලන්ට වැඩ කරන ගමන් මෙයාට තව බෝයි කෙනෙක් හම්බ වෙනවා. ඒ බෝයි මෙයා කවදාවත් හිතලා නැහැ මෙයා කවරි ආදරය කරයි කියලා. මොකද එයා එච්චර දුෂ්කර ළමා කාලයක් තිබිච්ච කෙනෙක් හින්දා කොහමරි ඒකොල් බෝයි අත්‍තරම හොඳ කෙනෙක් හින්දා මේගොල්ලන් මැරි කරන්න යද්දි බෝයි ගිහිල්ලා මෙයාගේ අම්මා තාත්තිව හම්බ වෙන්න බලද්දි
ඒගොල්ලන් ගහලා බොයි මැරෙන්ඩ ඔන්න මෙන්න ඉන්නකොට අම්ම තාත්තා කාලා තිනකොට ඔව් රේෂල් අම්ම තාත්තා මම මුට මෙහෙම කරලා තියෙනවා No. Father, listen to me. What are you doing? No. රේචල් ගිහිල්ලා ප්‍රොෆෙසර් කියනවා මෙයාගේ මෙමරිස් මට දෙන්න. එතකොට මෙයාගේ අන්තිම මොහොතේ මගේ අන්තිම මොහොතේ මේ ඇත් එක්ක ස්පෙන්ඩ් කරන්න පුළුවන් කියලා. එතකොට ඒක කරන්න ප්‍රොෆෙසර් මිෂන් එකක් දෙනවා. මං සෙටප් කරන්න මං අපි ප්ලෑන් එක කරමු. අර ෂෝන් එයා හොරකම් කරනවානේ. අපි එයාට බිල්ලට දීලා එයාගේ මෙමරි එකකින් ඕව පෙන්නලා ඕගේ මෙමරි එකකින් මාව පෙන්නන විදිහට. ඒ කියන්නේ ප්‍රොෆෙසර් පේනවානේ. දැන් රේෂල්ගේ මෙමරි එක ඉන්වෙස්ටිගේට් කරද්දී එහෙම කරමු කියලා කියනවා. මොකද මේ ප්‍රොෆෙසර් කියන කෙනා තමයි ඇත්තටම ඩෑනියල්ගේ තාත්තා. එතකොට එහෙම තමයි ඇක්ට් 3 එක පටන් ගන්නේ. ඇක්ට් 2 එකේ මං කිව්වා වගේ අර ලව් ස්ටෝරි එක රේචල්ගේ කතාව මාර ටචින්. ඒකත් මම මිනිත්තු 5කින් එක්ස්ප්ලේන් කරාට ඒකත් ගොඩක් ෆීල් කරාම තමයි තේරෙන්නේ කොච්චර ලස්සන කතාවක්ද කියලා. ඊට පස්සේ ඇක්ට් 3 එක ඩෑනියල් යනවා මේ ප්‍රොෆෙසර් කවුද කියලා හොයාගෙන. ඒක ඇත්තටම මෙයා දැන් මේ කතාව දෙකම දැක්ක ගමන් මෙයා හිතනවා මම කරන දේ හරිද, මම ඇත්තටම ඩෑනියල් නෙමෙයිද, මම ක්ලෝන් කෙනෙක්ද කියලා ගොඩක් එයාට සැක හිතෙනවා. ඒ හින්දා මේක ගැන මදර්ට කියන්නේ නැතුව, AI කම්පැනිට කියන්නේ නැතුව එයා තනියම මේ ගැන ඉන්වෙස්ටිගේට් කරන්න. ප්‍රොෆෙසර් කෙනෙක් හොයාගෙන ගිහිල්ලා බලද්දී අර අනිත් එක්කෙනා CEO වගේ හිටපු ලොකු එක්කෙනා එයාව කවුරු හරි මාරලා. බලද්දී තාත්තා තමයි මරලා තියෙන්නේ. තාත්තා තමයි ප්‍රොෆෙසර් කියන්නේ. ප්‍රොෆෙසර්ට ඕන වෙලා තිබ්බේ මෙයාගේ පුතා අනිවාර්යෙන් මෙයාව හොයාගෙන එයි කියලා එයා දැනගත්තා. ඒ හින්දා තමයි රේෂල්ට ඕන වෙච්ච දේත් එක්ක මෙහෙම කරලා තියන්නේ. එතකොට මෙමරි එක හොයාගෙන මෙයා තාත්තගේ ළඟට එනවා හින්දා. තාත්තා එහෙම කරේ අවුරුදු ගානකට කලින් මේ මද ඒ ඕගනයිසේෂන් එකෙන් මේගොල්ලන්ගේ ගෙදරට පැනලා අම්මව මරලා වයිෆ් මරලා ප්‍රොෆෙසර්ගේ මෙයාටත් හොඳටම ගහලා මෙයාගේ ළමයාව ගන්න බලලා තියෙනවා. මෙයාට ඩෑනියල්ට මෙච්චර කල් හිතාගෙන ඉඳලා තියෙන්නේ අම්මා තාත්තා සහ මෙයා විතරයි ඉඳලා තියෙන්නේ කියලා. එතකොට තමයි අපිට රිවීල් වෙන්නේ ළමයි දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඩෑනියල්ට අක්කා කෙනෙක් ඉඳලා තියෙනවා ලීසා කියලා. ඩෑනියල්ගේ තාත්තා ප්‍රොෆෙසර් කෙනෙක්, සයන්ටිස්ට් කෙනෙක්. ඒගොල්ලන් කරපු එක එක්ස්පෙරිමන්ට් එකේ එකක සයිඩ් එෆෙක්ට්ස් මේගොල්ලන්ගේ ළමෙන්ට ගිහිල්ලා ලීසාට පවර්ස් තියෙන very ගොඩක් කන්ට්‍රෝල් මයින්ඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන්, මයින්ඩ් වලින් මිනිස්සු මරන්න පුළුවන්, පුෂ් කරන්න පුළුවන්, ඒ වගේ පවර්ස් තියෙනවා. එහෙම දැන් මේගොල්ලන් කිඩ්නැප් කරන්න අර ඕගනයිසේෂන් කට්ටියනවානේ. අම්මව මැරුවට පස්සේ මෙයා හැම එක්කෙනාව මරනවා. කෙල්ල ලීසා ගොඩක් කට්ටියව මරනවා. ඒකෙන් තාත්තටත් එයාගේ පවර්ස් වලින් ටිකක් වැදිලා බොඩි එකේ භාගයක් වැඩ කරන්න නැති වෙනවා. පැරලයිස් වෙනවා. People like Mother and Fred may never appreciate the significance of the soul. ඒකෙන් තමයි භාගයක් ගිහිල්ලා තියෙන්නේ. They took you and Lisa. කොමාරි ඒ කම්පැනි අනිත් කට්ටිය මේගොල්ලන් දෙන්නම හරන් යනවා. ලීසාව ස්පෙෂල් කූඩුවක දාලා හිර කරනවා. ලීසාගේ පවර්ස් කොහොමද වැඩ කරන්නේ කියලා දැනගන්න තමා ඩෑනියල්ව පොඩි කාලේ ඉඳන්ම මයින්ඩ් වොෂ් කර එයාගේ ක්ලෝන්ස් හදාගෙන එයාව වෙන කට්ටියව යවනවා, ක්ලෝන්ස්ව යවනවා. එයාගේ මෙමරිස් වලට ගිහිල්ලා කොහොමද ලීසාගේ ෆුල් පොටෙන්ෂල් එක අන්ලොක් කරන්නේ, ලීසාගේ පවර්ස්
මද්දට කොහොමද ගන්න කියන එක තමයි මේගොල්ලන් හොයන්නේ. අර අපිට මිෂන් එක දුන්නේ නාකියෙක් කෙනෙක්, ඕල්ඩ් මෑන් කෙනෙක්. එයා ඇත්තටම එයා තමයි ඔරිජිනල් ඩෑනියල්. එයාට මුකුත්ම මතක නැහැ. හේතුව දැන් ඩෑනියල් ගිහිල්ලා තාත්තව මීට් වෙනවානේ. ඔයගලන්ට මතකයි මේ ඔක්කොම මෙමරි එකේ තමා මේ කේසස් දෙකකුත් ඉන්වෙස්ටිගේට් කරේ. හරිද? ඉතින් තාත්තාව මීට් වෙන එකත් මෙමරි එකක් තමයි. මෙමරි එකේ කැලල. ඉතින් අනිත් ක්ලෝන්ස්ලාට මෙච්චර දුර යන්න බෑ. ඒකට හේතුව මම එක්ස්ප්ලেইন කරන්න. මේ ක්ලෝන්ට විතරයි මෙච්චර දුරට යන්න පුළුවන් වුණේ. තාත්තා ඒ මෙමරිස් ටික ඕපන් වෙන්නේ නැතුව ඉන්න වෛරස් එකක් දාලා තියෙනවා. ඒ වෛරස් එක කොහොමද කියන්නේ? ඒකට ක්‍රිටිකල් පොයින්ට් එකක් ඕන. ඒ හින්දා පුතාගේ අතෙන්ම, ඒ කියන්නේ ඩෑනියල්ගේ අතෙන්ම තාත්තා තමන්ව මරා ගන්න. ක්‍රිටිකල් පොයින්ට් එක. But the most critical link is missing. Daniel, for that virus to work, we need to create a crucial event. මරන්න. Father? I've not been a good father, Daniel. Bro. The thing I worked my whole life to create is the very thing that destroyed the people I love and destroyed this city. Father, what are you doing? I hope my death will create the karma in your brain that can put an end to all this. Kill me, son. You need to kill me. Kill me. Father. Do at least one good thing. Be a man. Protect your family. ක්‍රිටිකල් මෙමරියක්නේ. ඒ මෙමරි එක ඇක්සස් කරන කට්ටිය අය වෛරස් එක ඇටැක් කරලා මරනවා. එහෙම තමයි අනිත් ක්ලෝන්ස්ලා ඔක්කොම මැරලා තියෙන්නේ. මේ ක්ලෝන් එකට විතරක්, මේ ක්ලෝන් එක ස්පෙෂල්. ඒ ක්ලෝන් එකට විතරක් ලීසා හරි අර කූඩුවක හිර වෙලා ඉන්න ලීසා දැන් අවුරුදු ගාණක් එයා මයින්ඩ් එකට ඇවිල්ලා පොඩි ළමෙක් වගේ ගයිඩ් කරනවා. No, this is not his destiny. ලීසා Father. How about this? Give me some time. Behave yourself, Father. You saved me. Your voice. It's you. The voice in my head. Who are you? I'm Lisa. Lisa McGovern. Yes, I've been observing you since you entered my brother's head. ඒ මොකද ලීසා ඇත්තටම මාර පවර්ෆුල්නේ. ලීසාගේ ෆුල් පොටෙන්ෂල් එක එන්නේ ඩෑනියල් මැරුණාම. ඒක මද ඒ අය ඒක දන්නේ නැහැ. ඒක තමයි හයිඩ් කරලා තියෙන ෆැමිලි සීක්‍රට් එක. දැන් අර ඕල්ඩ් මෑන්, ඒ කියන්නේ වයසයිනේ. ඇත්ත ඩෑනියල් ගොඩක් වයසයි. එයා මැරෙන්න ඕන මෙන්න ඉන්න හින්දා එයාගේ මැරෙන්ඩ ඔන්න වෙන්න ඉන්න හින්දා ලීසට පවෆුල් වැඩි වෙනවා. ඒ හින්දා තමයි මෙයා මේ ක්ලෝන්ගේ හිතට ඇවිල්ලා මෙයාව ගයිඩ් කරලා ඒ මිෂන් එක ඉවර කරන්නේ. හරිද? එහෙම තමයි ස්ටෝරි එක එන්ඩ් වෙන්නේ. ඊට පස්සේ ඕල්ඩ් මෑන්ටත් මේගොල්ලන්ගේ අතීතයේ පෙන්නනවා. එහෙම ලස්සනට ස්ටෝරි එක ඉවර වෙන්නේ. I can't hold on much longer. I'm trapped here forever. I will be completely forgotten. Father! You've done very well, little brother. You've done very well. But the castle...
I want to see the secret again. I will never see it again. My little brother, trust me. You will see it again because I'm here with you. Lisa. Why did you take so long to find me? මේක ටිකක් කම්ප්ලිකේටඩ් වගේ නම් මං කිව්වා වගේ මේ ලයිව් එක බලන්න නැත්නම් ඇට්ලීස්ට් ලයිව් එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා ස්ටෝරි එක ඇනිමේටඩ් එක මිනිත්තු 15ක් විතර වීඩියෝ එකක් ඒකත් බලන්න එතකොට මම කියපු කතාවම ඒගොල්ලන් ඇනිමේට් කරලා එක්ස්ප්ලেইন කරනවා මාර ලස්සනයි එතකොට ඔයගලන්ට ෆුල් කතාවම තේරෙයි W game මාර ලස්සනයි ස්ටෝරි ටෙලිං මේ ලස්සනට කියලා තියෙනවා ස්ටෝරි එක මියුසික් එකත් පට්ට අනිවාර්යෙන් ගහන්න ඕන ගේම් එක සහ මේක ෆුල් ප්‍රයිස් ගේම් එක නෙමෙයි මම ගත්තේ PlayStation එකේ $20 කට ඒත් මං හිතන්නේ Steam එකේ ඔයගලන්ට $10ට අඩුවෙන් ගන්න පුළුවන් මේ ගේම් එක සහ පැය 6ක් 7ක් වගේ යන ගේම් එක ඉවර කරන්න ඔයගලන්ට පුළුවන් නම් මේ ගේම් එක ගහන්න ඇත්තටම ලස්සන ගේම් එකක් එච්චරයි ඔයගලන් thanks so much for watching this game explanation මම අලුත් වීඩියෝ එකකින් meet වෙන්න thanks so much bye bye take care Yeah, Martin. Stand on the edge of the rock.
කෙල්ල ප්‍රිසන් කරලා තියලා තියෙන්නේ ඩැනියල් මැරුණ ගමන් මෙයාට පවර් එක වැඩි වෙනවා නේ මෙයා දැන් ෆ්‍රී. You have to believe. This is not the end.